සුබ දවසක් මගේ channel එක බලන ඔයාලා හැමෝටම. ඔන්න අද මම ගෙනාවේ ඔයාලා හැමෝටම වැදගත් කියලා හිතෙන විශේෂ පොඩි වීඩියෝ එකක්. මගේ මේ පිටෝනියා මල්ගහ හැමෝම හිතන්නේ මේක නුවරඑළියේ විතරක් හැදෙන අපිට වියලි කලාපේ හදාගන්න බැරි මල්ගහක් කියලා. ගොඩක් අය කියනවා පැලතවාණී ලස්සනට තියෙනවා. ගෙදර ගෙනල්ලා හදපුවාම මල් දෙක තුනක් පිපිලා ගහ මැරිලා යනවා කියලා. හැබැයි ඉතින් අපිට පුළුවන් මේ ගහ ටිකක් ලොකු කරගෙන ඒකේ අතු කපලා අපිට පැල බෝ කරගන්න. එහෙම ක්‍රමයක් ගැන තමයි මම අද ඔයගොල්ලන්ට කියන්න මේ හදන්නේ. මේ මගේ පිටෝනියා පැලේ දැන් සෑහෙන කල් මාස 5ක් වෙනවා. මේක දැන් හොඳට අතු ඇවිල්ලා ගහ මෝරලා හැදිලා. මම දැන් කරන්නේ ඒකේ මල් පිපිලා මල් පර වුණ හොඳ මෝරපු අතු දෙකක් කපලා අරගෙන ඒක පොඩි පොට්ටයක හදාගන්නවා. හදාගන්නවා කොට ඉතින් නිකම්ම වැලි දාලා නෙමෙයි හොඳ කොම්පෝස්ට් පොහොර ටිකක් පොට් එකට දාලා හොඳට ඒක හදා ගන්නවා. හැබැයි මේ අතු දෙක හදලා ඒක අපි තියන්න ඕනේ අවුව වැඩිපුර වැටෙන්නේ නැති සිසිල් ස්ථානයක. ඒ කියන්නේ ගහක් මුල හොඳ හේවණක් තියෙන ස්ථානයක තමයි අපි මේක තියන්න ඕනේ. එහෙම තියලා සතියක් එකමාරක් විතර යනකොට මේක හොඳට දළු දාලා මුල් අල්ලලා ලියලලා එනවා. ඒ ආවට පස්සේ අපිට පුළුවන් පරිස්සමෙන් මේක ටිකක් ලොකු පොට්ටයකට මාරු කරගන්න. මේ තියෙන්නේ මං ඒ විදියට හදාගත්ත පැලයක්. දැන් ඒක ලොකු වෙලා සරු වෙලා හොඳට මලුත් පිපිලා. ඇත්තටම මම මේ පැලේ සරු කරගන්න ගොම පොහොර විතරයි යොදාගත්තේ. ගොම පොහොර වලින් තමයි මෙච්චර මේ ලස්සන සරු පැලයක් මට ලැබුණේ. එහෙනම් ඉතින් මම කියපු විදිහට ඔයගොල්ලොත් කරලා බලන්න ලස්සන පිටෝනියා පඳුරක් හදාගන්න පුළුවන්. එහෙනම් මේ වීඩියෝවත් එක්කම මම අදට ගිහින් එන්නම්. ආයෙත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.